තන්නවලු. රිදෙනවා ගෑණියේ. ආයි දිරිදෙන් තමයි කන මිරිකුවේ. හරි. දැන් මට කියනවා ඇයි තමසේ මාව මෙච්චර මගහරින්නේ කියලා? තමුසෙට කැමති නෑ හලු. ඒකම තමයි මට දැනගන්න ඕන. ඇයි කැමති නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. හරි. ඉතින් මම අහන්නේ මොකද්ද හේතුව? තමුසෙට මොකටද ඒක? අයියෝ ඇයියෝයි තමසේ මාව මෙහෙම රස්තියාදු කරවන්නේ? මේ අහනවා. මේ ලෝකේ තව කොල්ලෝ නැතුවද? මට මොකද දෙන්නේ? මේ ලෝකේ තව කොල්ලෝ ඉන්නවද? මූදේ තව මාළු ඉන්නවද? අහසේ තව තරු තියනවද කියලා මට අදාළ නැහැ. මට තමුසේ ඕනි. ඕනිමයි. එච්චරයි. තමුසෙන් වදයක් කෝයි. මේ යනවා යන්න. උඹ මහා මෝඩයෙක් බං. මම උඹට මෙච්චර ආදරය කරනවා. උඹටයි බැරි මට ආදරය කරන්න. ආදරය කියන්නේ බලෙන් අයිති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි බා. පපුවටම දැනෙන්න ඕනද? අයියන වෑන්. මොකෝ අද තල්ලන සෙල්ලන්ද? මට නම් මේ මගුල එපා වෙලා තියෙන්නේ බා. මේ ගෑණි පුදුම වදයන්නේ දෙන්නේ. උඹට පූජගෙන් ගැලවීමක් නෑ කොල්ලෝ. අනික ඒකේ ඇති වැරද්දකුත් නෑ නේ බා. ඇයි උඹ ඒකට උත්තරයක් කැමති? මම ආදරය කරනවා කියන එකට එච්චර ආස නෑ බා. මට ඒක සෙට් නෑ. ඒකම හතරබීරි කතාවක් නේ බා. මිනිස්සුන්ට ලව් එපා වෙන්න හේතු තියෙනවා. එක්කම දාර බූටක් කාලා තියෙන්න ඕනේ. නැත්තම් ආදරය කරපු එකේ වෙන එකෙක් එක්ක ඉඳලත් මාට්ටු වෙන්න ඕනේ. උඹ හරි. මටත් තියෙනවා ඒ වගේ කතාවක්. ඔයා ඇයි අපි ගැන ගෙදරට කියන්න අදිමදි කරන්නේ? එහෙම එකක් නෑනේ. දැන් මොවගේ දෙට කියලා මට බෑ මේ තියෙන නිදහසක් නැති කරගන්න. ඒකයි. කොච්චර කාලෙකින් ඉඳන්ද මම මේ කියන්නේ? මම වැරද්දක් කියනව නෙමෙයි. අනේ අයියේ, ඔක නවත්ත ගන්න අප්පා. මං කැමති නෑ වගේ කියවිල්ල හංගින්. හරි. ඒත් තව ටිකක් හිතලා බලන්න. මේ අද වැඩ ඉවර වෙන්නේ කීයටද? වෙනද වෙලාවටම තමයි ඉතින්. මම එන්නද ඔයාව ගන්න? එපා. මට පුළුවන් තනියම ගෙදර එන්න. ඔයා ගෙදර යන්න. මං එහෙනම් යනවා. ඔයා කොහෙද ඉන්නේ? මම ඔයා කියපු දැන්ට ඇවිල්ලා ඉන්නේ. මමත් ඇවිල්ලා ඉන්නේ. ඉක්මනට බස් වලට එකට එන්න. හරි. කියපන් මචං. හෙලෝ මචං. ඔබ කොහෙද ඉන්නේ? හෙට තේජානිගේ බර්ත්ඩේ එකනේ බං. මම මෙයාට gift එකක් ගන්නවා. මොකෝ සීන් එක? ඔබ අරගෙන ඉවරද දැන්? තාම නෑ බං මේ ඇවිදලා
තාම හිතට සෙට් වෙන එකක් හොයාගන්න බැරි වුණා. කියපන් මොකක් හරි ප්‍රශ්නයක්? එහෙනම් ඔබ පුළුවන් තරම් ඉක්මනට රෙස්ටුරන්ට් එකට වරින්. ඒකේ ඉන්නවා මෙතන ඔබ සර්ප්‍රයිස් කරන්න බලාගෙන. ඒ කිව්වේ? මට තේරුන්නේ හරි 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 කලබල වෙන්න එපා. තේජානි අපේ රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙන කොල්ලෙක් එක්ක. ඒක වෙන්න බෑ බං. උඹට මොකක් හරි වැරදීම. මම්මයි උදේ ආව වැඩට යන බස් වලට එකට ඇරලා. හරි දැන් ඔබට මාව විශ්වාස නැහැනේ. ඔබ ඉක්මනට වරෙන්කො මෙහෙට. ඔබට ඇස් දෙකම බලා ගන්න පුළුවන් වෙයි. හරි හරි ඉඳපන්කෝ බලන්න මං එන්න. ඔයා කවද්ද ඔයාලගේ දෙට මා හඳුනලා දෙන්න. හදිස්සියෙන් එපා ඔච්චර. ළඟදීම මම ඒක කරන්න. හදිස්සියක් නෙවෙයි. ඒත් මට බයයි. ඒ මොකද? ඔයා මාව රවට්ටන්නේ නෑ නේද? ඒ පිස්සුද ළමයි වාට? ඉතින් දෙයියනේ ඒක කරපු දේවල් වලට මම බලි නෑනේ. නැද්ද අයියේ? ඉතින් මේ කොයි විදිහටද මං මෙතනට ආවේ? මිනිස්සු විවිධාකාරයි බං. මේ ඉන්නේ උඹ පතාගෙන ආපු ගෑණි නම් තේජානි උඹට නැති වෙන එක උඹට ඕන උනා කියලා නවත්තන්න බෑ. කොහෙන් හරි කරකලා ඇවිල්ලා උඹට බැඳ ගන්න වෙන්නේ මේ ගෑණිවම තමයි. අනේ මන්ද බං. මට තේරෙන්නේ මේ පූජා උඹ දැන් ගෙදර ඵලයක්. මූ උඹට ළඟදීම වචනයක් දෙයි. ටිකක් ඉවසලා හිටපන්. ඒ මොඩියා මම යනවා. පරිස්සමින් ඉන්න. යනවා අයියේ. බලපන් කට කතා කරන්නවත් දන්නේ. ඒක ටිකක් සෙල්ලක්කාර කෙල්ලෙක් බං. ඌවා නිකම්ම හරියනවා. අනික ඒක උඹට ආදරේ බං. නැත්තම් උඹ ඒකේ වෙපාගෙන විදියට ඒක වෙන එකෙක් හොයාගෙන. මම හිත හදාගන්න කරපු දේවල් උඹටත් මතකනේ. මට බෑ බං ආයෙත් පරණ තත්ත්වයට වැටෙන්න. මිනිස්සුන්ටනේ බං හැමදේම වෙන්නේ. වෙන දෙයක් වෙයි. මම නම් කියන්නේ උඹ පූජා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න try කරපන්. මොකද කාට වුණත් හැමදාම වරදින්නේ නෑනේ. බලමු. මම එනයි යනවා. මේ අර කෙල්ලට ඉක්මනින් වචනයක් දීපන්. පව්. ඔබට කෙලින් කියන්න බෑ නම් කියපන්. මං හරි කියන්න. ඒකට කියපන් මම ඒකට කැමතියි කිව්වා කියලා.